හෙල්ලෝ ගෑසි ඉතින් ඔයාලා මේකද වෙලා ඉන්නේ ක්විසොන්ටල් YouTube channel එකෙන් එන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් කට්ටිය බලන්න ඇති මේ කියලා ඉතින් මාසයක් එකමාරක් වගේ වීඩියෝ දාන්න බැරි වුණා. බැරි වුණේ මොකද කියනවා නම් ඉතින් පොඩි වැඩක් කරගෙන තමයි ඒ ඉතින් ඒ ප්‍රතිඵලය තමයි ඔයාලට අද මේ දෙන්න හදන්නේ. ඉතින් මොකද්ද කියනවා නම් මාසේකමාරක්ද ට්‍රයි කරලා WhatsApp බොට් කෙනෙක් හැදුවා. ඉතින් ඔයාලට දෙන්න කියලා ඩිප්ලොයි කරගන්න. ඉතින් ගොඩක් තිබ්බ ආසාවක් තමයි බොට් එක හදාගන්න මට කියලා එකේ. මම වීඩියෝ 3ක් දාලා තියෙනවා YouTube එකේ ඔයාලට බොට්ලා හදාගන්න කොහොමද කියලා. ඉතින් ඒකත් එක්ක මට හිතුණ දෙයක් තමයි ඉතින් මගේ ඒ WhatsApp බොට් එකකුත් හදලා ඔයාලට දෙනවා කියලා දවසේ ඩිප්ලොයි කරන්න. ඉතින් ඒක හදලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු WhatsApp බොට් කෙනෙක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා ඕන්න අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මේ බොට් එකේ තියෙන ෆීචර්ස් මොනවද, ඩිප්ලොයි කරගන්න කොහොමද, ඒ වගේ දේවල් කතා කරමු. එහෙනම් හැමදාමක් කියනවා වගේ අපේ channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, දැන් subscribe කරලා තියාගන්න අපේ channel එක. ඉතින් මෙයාගේ වටින වීඩියෝ අද දිනවල අපේ channel එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට අපේ බොටාව කොහොමද ඩිප්ලොයි කරගන්නේ කියලා බලන්න. ඉතින් බොටා හදනකොට මුලින්ම ඕනි වෙන දෙයක් තමයි ඔයාලට GitHub account එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම බොටාව ඩිප්ලොයි කරගන්න. මොකද අපිට රෙස්පිටරිටි එක ෆෝක් කරගන්න තියෙන්නේ GitHub එකෙන්. ඒ හින්දා අපි බලමු මුලින්ම GitHub account එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් දැනටමත් ඔයාලට GitHub account එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක ටිකක් skip කරලා ඔයාලා ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහිල්ලා බලන්න ඩිප්ලොයි කරගන්න කොහොමද කියලා. ඉතින් GitHub account එක නැති කට්ටිය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. එකකවුන්ට හදාගන්න කොහොමද කියලා. ඉතින් එකකවුන්ට හදාගන්න ඔයාලා යන්න GitHub එකේ වෙබ්සයිට් එකට github.com කියලා දාලා ඉතින් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වෙබ්සයිට් එක බලාගන්න පුළුවන් GitHub එකේ. ඉතින් ඔයාලා කරන්න ඕනේ දැන් මෙතනින් sign up කියලා එකක් තියෙනවා මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ. අන්න ඒක ක්ලික් කරන්න ඔයාලා. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ ෆෝම් එකක් ඔයාලට එනවා. ඉතින් ඔයාලා මෙතනින් කරන්න ඕනේ ඔයාලගේ ඊමේල් එක ගන්න එක පළවෙනි තමයි. ඉතින් මෙන්න මේ විදිහට ඊමේල් එක ගැවුවට පස්සේ ඔයාලා මේ ඊමේල් එකේ account එක හදාගන්න නැත්නම් මෙන්න මේ විදිහට හරි ලකුණක් වැටෙනවා. ඉතින් මේ ඊමේල් එක ඔයාලට use කරන්න පුළුවන් sign up කරන්න. sign up වෙන්න මේ GitHub එකේ. ඉතින් ඊට පස්සේ ගන්න තියෙන password එක දාන එක. ඉතින් ඔයාලට ගැලපෙන password එක strong password එක ඔයාලා දාගන්න දෙන්න. පාස්වර්ඩ් එක දාගත්තට පස්සේ ඔයාලා ගන්න ඕනේ යූසර් නේම් එක දෙන්න ඕනේ. ඉතින් පාස්වර්ඩ් එක දානකොට මෙන්න මේ වගේ එරර් එකක් වැටෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ගොඩක් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දානවා නම් ඔයාලට හොඳයි. GitHub එකෙන් රෙකමන්ඩ් කරන්නේ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දාන්න කියලා. ඉතින් පාස්වර්ඩ් එක ගැහුවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පාස්වර්ඩ් එක ඕකේ නම් කොළ පාටින් හරියට වැටෙනවා. ඊට පස්සේ ගන්න ඕනේ ඔයාලට යූසර් නේම් එකක් දාන්න ඔයාලගේ GitHub account එකට. ඉතින් මම මේ විදිහට GitHub එකට යූසර් නේම් එකක් දාගන්න. දාගත්තට පස්සේ මෙතනින් යූසර් නේම් එක එකක් තියෙනවා නම් අර විදිහට මෙතනට වැටෙනවා. ඉතින් එතකොට ඔයාලට බලන්න පුළුවන් ගැලපෙන විදිහට ඔයාලගේ GitHub එකේ යූසර් නේම් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගෙන මෙතන country එක නම් ශ්‍රී ලංකාව වෙලා තියෙන්නේ කොහොමද? ඉතින් ඊට පස්සේ මේ වගේ විස්තර ටික දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් continue button එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් continue button එක ක්ලික් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ඔයාලා account එක verify කරන්න පොඩි puzzle එකක් දීලා තියෙනවා. ඉතින් මෙතනින් visual puzzle කියන එක ඔයාලා තෝරගන්න. තෝරගෙන ඔයාලට ගන්න තියෙන්නේ මෙතන මේ වම් පැත්තේ තියෙන image එකේ image එක බලාගෙන මෙන්න මේ දකුණු පැත්තේ image එක එහාට මෙහාට කර කර බලන්න ඕනේ. මෙන්න මේ වම් පැත්තේ image එකේ වගේ තියෙන එකක් මෙන්න මේ image එකේ තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි බලමු ඒ වගේ image එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ image එකක් මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔය වගේ image එක තෝරලා ඔයාලට තියෙන්නේ submit කරන්න. submit කරලා පස්සේ ඔයාලගේ email එකට එයි confirmation email එකක් code එකක් එක්ක ඔයාලා කරන්න ඕනේ දැන් ඔයාලගේ email එකට යන්න. මෙන්න මේ විදිහට Gmail එකට යන්න මම. ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් GitHub එකෙන් message එකක් කරලා තියෙනවා මෙන්න මේ වගේ code එකක්. ඔයාලා ගන්න ඕන මෙන්න මේ code එක copy කරගෙන ඇවිල්ලා ඔයාලගේ GitHub එකේ මෙන්න මෙතන paste කරන එක. paste කරලා පස්සේ auto verify වෙලා ඔයාලා මෙන්න මේ විදිහට එනවා sign in වෙන්න. ඉතින් ඔයාලා ගන්න ඕනේ අතන අපි sign up වෙන්න පාවිච්චි කරපු user name එක හරි email address එක හරි දීලා sign up වෙන්න පාවිච්චි කරපු password එක දීලා මෙතනින් sign in වෙන්න.
ඉතින් සයින් ඉන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ GitHub account එක හදලා ඉවරයි. ඉතින් දැන් තියෙනවා ඔයාලට බොටාව deploy කරගන්න. ඉතින් බොටාව deploy කරගන්න නම් ඔයාලා අපේ website එකට අපේ GitHub එකේ repository එකට යන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට danu mp කියලා search කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පල්ලේ description එකේ මම link එක දාලා දෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට මෙන්න මේ repo එකට කෙලින්ම යන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට සර්ච් කරලා පස්සේ මෙන්න මේ වගේ අපේ GitHub එකේ ප්‍රොෆයිල් එක එනවා. ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ මෙන්න මේ වගේ චුට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා දනුවා බොට් කියලා. ඔයාලා කරන්න ඕනේ අන්න ඒක ක්ලික් කරන එක. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ අපේ රෙස්පිරේටර් එකට එනවා ඔයාලා. ඉතින් ඔයාලා දැන් ගන්න ඕනේ බොටාව ඩිප්ලොයි කරගන්න. මෙන්න මේ විදිහට පරිණතම කරන්න ඕනේ. මෙන්න මේ ෆෝක් අයිකන් එකක් තියෙනවා මෙතන දකුණු පැත්තේ. ඔයාලා අන්න ඒක දීලා අපේ රෙස්පිටර් එක ෆෝක් කරගන්න ඕන ඔයාලගේ GitHub එකට. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් create fork කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ රෙස්පිටර් එකට දනෝ MD කියන බොට්ගේ රෙස්පිටර් එක ෆෝක් වෙනවා. ෆෝක් වුණාට පස්සේ මෙන්න මේ වගේ ආයෙ ලෝඩ් වෙලා ඔයාලගේ GitHub එකේ account එකට යනවා. ඉතින් ආවට පස්සේ දැන් ඔයාලා ගන්න තියෙන session ID එක ගන්න එක. ඉතින් session ID එක ගන්න ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ චුට්ටක් පල්ලෙහාට යන්න. චුට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන installation කියන topic එක යටතේ දීලා තියෙනවා මෙතන දෙවෙනි එකට session generate session ID කියලා. ඔයාලා අන්න එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට අපේ වෙබ්සයිට් එකට එනවා ඔයාලා. ඉතින් දැන් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා get session ID කියලා එක. ඔයාලා අන්න එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට Replit එකේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔයාලා ගන්න ඕනේ session ID generate කරගන්න. මෙතන තියෙනවා remix template කියලා එක. ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට login වෙන්න sign in වෙන්න එකක් ආවොත් ඔයාලා කරන්න ඕනේ මෙතන continue with GitHub කියන එක දෙන්න. දුන්නාට පස්සේ මෙතන authorize කරන්න යනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් authorize click කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලා ආයෙ Replit එකේ වෙබ්සයිට් එකට එනවා මෙන්න මේ විදිහට අපේ session ID generate කරන වෙබ්සයිට් එකට. ඉතින් ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ මෙතන remix template කියන එක දෙන්න අර කලින් වගේම. ඉතින් remix template කියන එක දුන්නාට පස්සේ මෙතන තියෙනවා use template කියලා. ඔයාලා ගන්න ඕනේ මෙතන use template කියන එක දෙන්න. මෙතන මේ implant icon එකක් තියෙනවා. ඔයාලා අන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට එනවා දම්පාඩ icon එකට remixing කියලා. ඉතින් චුට්ට වෙලාව ගියාට පස්සේ ඔයාලට load වෙයි. මෙන්න මේ විදිහට please verify your email address කියලා ගන්නොත් එහෙම ඔයාලා ආයෙ ඔයාලගේ email එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහේ verify email එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා Replit එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට Replit එකෙන් email එක ඇවිල්ලා තියෙනවා මට. ඔයාලා ගන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා verify now කියලා බටන් එකක්. ඔයාලා අන්න එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා මෙතන ඔයාලගේ email එක verify කරගන්න. ඉතින් verify email කියලා ගහලා මෙතනින් හරිය කරනවා. ඊට පස්සේ ඔයාලගේ email එක verify වෙලා තියෙන්නේ. ඔයාලා යන්න ආයෙ Replit එකේ වෙබ්සයිට් එකට. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඔයාලා මේක කට් කරගන්න. කට් කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනි ඔයාලගේ session ID එක generate කරගන්න ඕනි. ඉතින් session ID එක generate කරගන්න ඔයාලා කරන්න ඕනි මෙතන තියෙනවා ඔයාලට Replit එකේ වෙබ්සයිට් එකේ උඩ run කියලා බටන් එකක්. ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ preview tab එකක් open වෙලා ඔයාලට මෙන්න මේ වගේ form එකක් open වෙනවා. ඉතින් ඔයාලා ගන්න ඕනේ ඔයාලගේ WhatsApp bot එක හදන්න යන number එක මෙතනින් දෙන්න ඕනේ. ඉතින් ඒකට තමයි ඔයාලා session ID එක යවන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ country code එකත් එක්ක ඔයාලා ඔයාලගේ WhatsApp number එක ගහගන්න. ඉතින් WhatsApp number එක හරියට ගහගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන generate pair code කියන එක දෙන්න ඕනේ. ඉතින් එහෙම දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් කෝඩ් කියලා මෙන්න මේ වගේ කෝඩ් එකක් වටිනවා. ඔයාලා දැන් කරන්න ඕනි ඔයාලගේ ෆෝන් එක ගන්න අතට ෆෝන් එක අරගෙන ඔයාලා කරන්න ඕනි ඔයාලගේ ෆෝන් එකට ඇවිල්ලා ඇති WhatsApp එකේ notification එකක් WhatsApp මගේ නම් WhatsApp business එකෙන් ඇවිල්ලා තියෙන enter code to link new device කියලා එකක්. ඔයාලා කරන්න ඕනි අන්නේ notification එක උඩ touch කරන්න. ඒක ටච් කරන පස්සේ ඔයාලට වැටෙනවා මෙන්න මේ වගේ කන්ෆර්ම් එකක්. ඔයාලා මේක කන්ෆර්ම් කරගන්න. කන්ෆර්ම් කරගෙන මෙතන use mobile data කියලා වැටෙන්න පුළුවන්. ඒක එහෙම දීලා ඔයාලගේ password දිලිනවා ෆෝන් එකේ. ඔයාලා අන්න එක දෙන්න ඕනි. ඒක දීලා ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනි දැන්
දැන් දෙයක් තමයි මේක හරියට කෝඩ් එක ගහගන්න ඕනේ. ඉතින් ස්පෙලිං වරද්දන්න එපා. හරියට කෝඩ් එක මෙතනින් එන්ටර් කරගන්න WhatsApp එකේ. මෙන්න මේ විදිහට හරියට කෝඩ් එක ගහගත්තට පස්සේ login in කියලා එකක් වැටෙනවා. ඉතින් චුට්ටක් වෙලා බෆර් වෙනවා මේක. ඉතින් චුට්ටක් වෙලා බෆර් වුණාට පස්සේ ඔයාලට මෙතනින් නමක් ගහන්න වෙටි. ඔයාලා මොකක් හරි නමක් ගහලා මේක සේව් කරගන්න. සේව් කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ WhatsApp නම්බරෙන් ඔයාලට මැසේජ් එකක් ඇවිල්ලා ඇති. ඔයා යන්න ඔයාලගේ WhatsApp නම්බර එකට. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ WhatsApp නම්බරයට ගියා. මට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මැසේජ් එකට පස්සේ අපේ session ID එක එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මැසේජ් එකට යටින් අපේ session ID එක මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දැන් කරන්න ඕනේ මෙන්න මේ session ID එක ඔයාලා copy කරගන්න ඕනි. ඉතින් guys දැන් ඔයාලා ඔයාලගේ session ID එක copy කරගත්තා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ ඔයාලගේ session ID එක අපේ බොටාවට දාගන්න. ඉතින් ඔයාලා කරන්න ඕනේ දැන් ඔයාලගේ මේ Replit එකේ website එකයි මේ website එක ඔයාලා අයින් කරගන්න. ඉතින් අයින් කරගත්තාට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ repo එකට යන්න. රෙස්පිටේට ගියාට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ session ID එක මේක ඔයාලගේ බොටාට දාගන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඔයාලා කරන්න ඕනේ මෙතන config.js කියලා ෆයිල් එකක් තියෙනවා මෙන්න මෙතන. ඔයාලා කරන්න ඕනේ අන්න එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ කෝඩ් එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා pencil icon එකක්. ඔයාලා අන්නේ pencil icon එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ තමයි ඔයාලට මේක edit කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බොටාව හදනකොට edit කරගන්න නම් edit කරගන්න තියෙන්නේ මෙන්න මේ ෆයිල් එකේ තියෙන ටික තමයි. ඉතින් වෙන කිසිම දෙයක් edit කරන්න නැහැ. ඉතින් මේක තමයි මෙතනින් තමයි ඔයාලගේ බොටාගේ වෙනස්කම් කරනවා නම් ඔයාලට කරගන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා copy කරගෙන ආපු session ID එක මෙන්න මෙතනින් paste කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන session ID එකට හැවැත්තෙන් තියෙන පොඩි උඩු කොමා දෙකක්. ඉතින් ඔයාලා අන්නේ උඩු කොමා දෙක අතරේ තමයි ඔයාලගේ session ID එක මෙන්න මේ විදිහට paste කරගන්න ඕනේ. ඉතින් හරියට ඔයාලා උඩු කොමා දෙක ඇතුලේ paste කරගන්න. ඉතින් මේ උඩු කොමා එකක්වත් අයින් වුණොත් කෝඩ් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා session ID එක දාගත්තට පස්සේ තව දේවල් ටිකක් තියෙනවා මේක හදන්න. ඉතින් API key ටිකක් තියෙනවා ගන්න. මෙන්න මෙතන තියෙන API key ටිකක්. මේ API key ටික දාගන්න ඕනේ. මොකද අපේ බොටාගේ ගොඩක් ෆීචර්ස් මෙන්න මේ API key ටික අතර තමයි දුවන්නේ. පොඩි මැද්දෙන් ඇඩ් එකක් දැම්මා ගණන් ගන්න එපා. ඉතින් මට මේක වීඩියෝ එකේ කියන්න බැරි වුණා. ඉතින් මේ API keys ටික ගන්න එක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයාලා. මොකද මේ API key ටික ඕනි වෙන්නේ ඔයාලට WhatsApp bot ගේ AI features ටික use කරනවා නම්. ඒ කියන්නේ ඔය ChatGPT Gemini වගේ AI features ටික use කරනවා නම් විතරයි ඔයාලට මේ API key ටික ඕනේ වෙන්නේ. ඉතින් කට්ටිය හිතෙන්න පුළුවන් දැන් මේක API keys ගන්නත් ඕනේ සෑහෙන වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඉතින් බොට හදාගන්න සෑහෙන අමාරුයි කියලා කට්ටියට හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම එකක් නැහැ. ඔයාලට මේ API keys ටික ගන්න එක මොකක් හරි අවුලක් තියෙනවා නම් හරි නැත්නම් අමාරුයි හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මේක skip කරලා ඔයාලට සිම්පල් විදිහට session ID එක දාලා ඕන නම්බර් එක වෙනස් කරගෙන ඒ ටික කරලා ඔයාලට බොටාව deploy කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මම මේ කියලා දෙන්නේ AI features ටික use කරනවා නම් මේ API keys ටික ඕනේ වෙන හින්දා තමයි මම මේක දාලා තියෙන්නේ. ඉතින් කාට හරි මේක අමාරුයි නම් ප්‍රශ්නයක් නැහැ. මේක skip කරලා බලන්න වීඩියෝ එක. skip කරලා බලලා ඔයාලට බොට හදාගන්න පුළුවන්. ඉතින් AI features ටික use කරනවා නම් විතරයි මේ ටික ඕනේ වෙන්නේ. ඒකත් ඔලි තියාගන්න. ඉතින් දැන් බලාගෙන යන්න වීඩියෝ එක. ඉතින් මට කියන්න බැරි වෙන හින්දා තමයි මම මෙහෙම කිව්වේ. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනින් ඔයාලගේ session ID එක දාගත්තට පස්සේ මෙන්න මෙතන commit changes කියලා එකක් තියෙනවා. ඔයාලා අන්න එක ක්ලික් කරලා මෙතනින් commit changes කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලගේ ෆයිල් එක save වෙනවා. සේව් වුණාට පස්සේ ඔයාලා ගන්න ඕනේ ආයේ මෙන්න මෙතන කෝඩ් කියලා එකක් තියෙනවා. අන්න ඒක දීලා ඔයාලගේ රෙස්පිටරි එකට යන්න. ඔයාලා ෆෝක් කරගත්ත රෙස්පිටරි එකට යන්න. රෙස්පිටරි එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ චුට්ටක් පල්ලෙහාට ආවට පස්සේ මෙතන තියෙනවා මම essential links කියලා එකක් දාලා අන්න එතන තියෙනවා මෙතන පල්ලේ මෙතන මේ Sky Mansion API key කියන එක ඔයාලට වැඩක් නැහැ. ඒක අතාරින්න. ඒක අතහැරලා මෙතන තියෙනවා Gemini API key, OpenAI API key, Weather API key, Remove BG API key කියලා මම links ටිකක් දාලා තියෙනවා. ඔයාලා කරන්න ඕනේ දැන් මෙතනින් ඔයාලගේ API keys ටික ගන්න තියෙන්නේ. ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනින් පළවෙනිටම අපි Gemini API key එක ගමු. ඉතින් මම මේක කියලා දෙන්නේ ගොඩක් කට්ටියට
ගොඩක් කට්ටිය දන්නේ මේ API key එක කොහොමද ගන්න කියලා. ඉතින් මේ ටික දන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ස්කිප් කරගෙන යන්න. ඉතින් අර වීඩියෝ එක ටිකක් දිග වුණත් කමක් නැහැ. ඔයාලට මම මේක පැහැදිලිව කියලා දෙන්න ඕනි කියලා හිතලා තමයි මම මේ විදියට API key ටිකක් ගන්න විදිය කියලා දෙන්න හැදුවේ. ඉතින් දැන් ඔයාලා පළවෙනියටම කරන්න ඕනේ Gemini API key එක ගන්න ඕනේ. ඉතින් ඒක ගන්න ඔයාලා මෙතනින් Gemini API key කියන උඩ ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ Google AI Studio කියලා එකක් ලෝඩ් වෙයි වෙබ්සයිට් එකක් ටික වෙලාවකින්. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙතනින් sign up වෙන්න හරි sign in වෙන්න උනොත් හරි ඔයාලා අර පුරුදු විදියට ඔයාලා sign in වෙන්න. ඉතින් sign in වුණාට පස්සේ මෙන්න මෙතනින් වැටෙනවා මෙන්න මෙතනින් build with the Gemini API කියලා එකක් ඔයාලා කරන්න ඕනේ. මෙන්න මෙතන get API key කියන එක දෙන්න. ඉතින් මේ වගේ එකක් ආවේ නැත්නම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මේ වගේ එකක් ආවොත් මෙතනින් accept කරගන්න. ඉතින් මම කියන්නේ මෙතනින් මේ වගේ එකක් ආවේ නැත්නම් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා get API key කියලා පොඩි බටන් එකක් උඩ ඔයා අන්න එක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙතන create API key කියන එක දෙන්න. මෙන්න මෙතන තියෙනවා පොඩි බටන් එකක් ඔයාලා අන්න එක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලට මෙතන generating API key කියලා එකක් වැටෙනවා. ඉතින් generating API key කියලා බලලා මෙතනින් API key generated කියලා බලලා මෙන්න මෙතනින් පොඩි කෝඩ් එකක් තියෙනවා. ඔයාලා ගන්න ඕනේ මෙන්න මෙතන copy කියන බටන් එක ක්ලික් කරලා ඔයාලගේ කෝඩ් එක copy කරගන්න ඕනේ. copy කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලා ආයේ යන්න ඔයාලගේ repository එකට. මෙන්න මේ විදිහට ඔයාලා repository එකට ආවට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතනින් ඔයාලා ආයේ යන්න config.js කියලා ෆයිල් එකට. ෆයිල් එකට ගියාට පස්සේ අර කලින් වගේ මෙන්න මෙතනින් pencil icon එක ක්ලික් කරලා මේ ෆයිල් එක edit කරගන්න. edit කරගෙන ඔයාලා කරන්න ඕනේ අර copy කරගත්ත Gemini API key එක මෙන්න මෙතන තියෙනවා. Gemini API key කියලා එකක් අර කලින් වගේ මෙන්න මෙතන උඩුකමා දෙක ASCII ඔයාලා copy කරගත්ත කෝඩ් එක මෙන්න මේ විදිහට paste කරගන්න. paste කරගත්තට පස්සේ මෙතනින් ආයෙත් commit changes කියන එක දෙන්න. ඉතින් එහෙම දෙන්න ඕනේ නැත්තම් ඒ කියන්නේ මේ ටික ඔක්කොම එකපාර ඔයාලට edit කරගන්න පුළුවන් නම් ඔයාලා ඒ විදිහට කරගන්න. මෙතන commit changes කියන එක දෙන්න ඕනේ. එහෙම එකපාර මේ ටික දාලා ඔයාලට දෙන්න පුළුවන් commit changes කියලා. ඉතින් ඒකෝට තේරෙනවා. ඉතින් ඔයාලා දැන් කරන්න ඕනේ දැන් Gemini API key එක ගත්ත. දැන් අපි බලමු OpenAI API key එක ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා යන්න ආපහු අපේ repository එකට. repository එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා දෙවෙනියට තුන්වෙනියට OpenAI API key කියලා එක. ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට authentication required කියලා වැල්ලා මෙතනින් login sign up කියලා එකක් වැල්ලා ඇති. ඔයාලා අන්න එතනින් login හරි sign up හරි දීලා ඔයාලගේ account එකට ඔයාලගේ මේ Gemini මොකද OpenAI කියන website එකට log වෙන්න. මෙන්න මේ විදිහට continue with Google කියන එක දුන්නොත් ඔයාලට ලේසි. මෙතන ඊට පස්සේ වැටෙනවා ඔයාලා මෙතනින් ගිණුමක් තෝරගන්න කියලා වැල්ලා මෙතනින් ඔයාලගේ email එක වැටේ. ඔයාලගේ email එක තෝරගන්න. තෝරගත්තට පස්සේ මෙතනින් continue message එක වැඩි continue කියලා එක දෙන්න ඔයාලා. දුන්නාට පස්සේ මෙතනින් ඔයාලගේ full name එක ඉල්ලනවා. මෙතනින් ඔයාලගේ නම එක දෙන්න ඒ ප්‍රමාණය. ඊට පස්සේ ඔයාලගේ birthday එක ඉල්ලනවා. ඉතින් birthday එක විදිහට ඔයාලා ඉස්සරම month එක දෙන්න. month එක දීලා ඔයාලගේ date එක දීලා ඔයාලගේ birthday එක දෙන්න. දුන්නාට පස්සේ මෙතනින් continue කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා අන්නේ continue බටන් එක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් මෙතනින් ඔයාලගේ API key එක ගන්න. ඊට පස්සේ ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙතන organization name කියලා එකක් ගන්නවා. ඉතින් organization name කියන එක ඔයාලගේ නම දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ නම දීලා මෙන්න මෙතනින් ඔයාලගේ describe කියන එක මෙතනින් describe කියන්නේ ඔයාලව describe කරන්න කොහොමද කියලා තමයි මෙතනින් අහන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මොකක් හරි එකක් දෙන්න. ඉතින් මේක වැදගත් නෑ. ඔයාලා අන්න එක එහෙම එකක් මොකක් හරි එකක් දීලා මෙතනින් create organization එක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ වගේ emails කියලා එකක් ගන්න වෙලට. ඉතින් මම මේ විදිහට මම මෙතන I will invite my team later කියලා එකක් තියෙනවා. ඔයාලා අන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ දැන් තියෙනවා ඔයාලගේ API key එක generate කරගන්න. ඉතින් මෙතනින් API key name කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාලා කැමති නමක් තෝරගන්න කියන්නේ ඔයාලා කැමති නමක් ගන්න මෙතනින්. කැමති නමක් ගන්න මෙතන project name එක විදිහට default project කියලා තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහටම තියලා ඔයාලා generate API key කියන එක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ වගේ my test API key කියන ඔයාලගේ
මෙතනින් ඔයාලා නේම් එක දුන්න එක වැටලා මෙතනින් API key එක වැටෙනවා. ඔයාලා දැන් කරන්න ඕනේ අර කලින් වගේ මේක කොපි කරගන්න. කොපි කරගෙන ඔයාලා යන්න ආපහු අපේ රිස්පිටර් එකට ගිහිල්ලා මෙතනින් open AI API key කියලා එකක් තියෙනවා. මෙතනින් අඩු කොමා දෙක අස්සේ ඔයාලගේ කොපි කරගත්ත කෝඩ් එක paste කරගන්න. මේ විදිහට paste කරගත්තට පස්සේ ඔයාලා ඒකත් දාගෙන ඉවරයි. ඉතින් දැන් කරන්න ඕනේ ඔයාලා remove BG API key කියන එක ගන්න. ඔයාලා කරන්න ඕනේ ආයෙත් ඔයාලගේ රිස්පිටර් එකට යන්න මුලින්ම රිස්පිටර් එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන remove BG API key කියලා එකක් තියෙනවා. පස්වෙනියට ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ දැන් මෙතනින් API key එක ගන්න. මෙතනින් get API key කියලා එකක් තියෙනවා. එන්න විදිහට නිල් පාට බටන් එක ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් login එකක් කරනවා. ඔයාලා අර කලින් වගේ මෙතනින් continue with Google කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලගේ email එක තෝරගන්න වෙනවා. මෙතනින් ඔයාලගේ email එක තෝරගන්න. තෝරගෙන මෙතනින් continue කියන එක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට welcome test කියලා එකක් ගන්න. මෙතනින් මේ box දෙකක් තියෙනවා. මේ box දෙකට tick දෙක දාලා මෙතනින් sign up කියන එක දෙන්න. ඉතින් ඒ විදිහට දුන්නා sign up කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ review BG එකේ website එකට ඔයාලා එක්කන් එනවා. ඉතින් ඔයාලා දැන් ගන්න ඕනේ මෙතන තියෙනවා tools and API key කියලා පොඩි menu bar එකේ පොඩි icon එකක් ඔයාලා පොඩි button එකක් ඔයාලා අන්න එක touch කරගන්න නැත්නම් click කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔයාලා ගන්න ඕනේ මෙතනින් චුට්ටක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ මෙතන automation යටතේ තියෙනවා මෙතන API docs කියලා එකක්. ඔයාලා අන්න එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්ත පස්සේ ඔයාලා මෙන්න මේ වගේ යටට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන get your API key කියලා එකක් ගන්න තියෙනවා. ඔයාලා අන්න එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට එකක් වැටෙනවා API keys කියන තැන new API key කියලා එකක්. ඔයාලා අන්න එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මෙතන create API key කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට වැටෙනවා ඔයාලගේ API key එක generate වෙලා ඔයාලට වැටෙනවා මෙතනින් ඔයාලගේ API key එක. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මෙතනින් API key එක copy කරගන්න. copy කරගත්තට පස්සේ ඔයාලා ආයෙත් එන්න ඔයාලගේ අර config.js file එක edit කරන තැනට ඇවිල්ලා මෙතනින් remove BG API key කියන තැන මෙතනින් තියෙන පොඩි අර කලින් වගේම උඩුකමා දෙකක් ඔයාලා අන්න එතන උඩුකමා දෙක අස්සේ ඔයාලගේ API key එක paste කරගන්න. paste කරගත්තට පස්සේ ඒකත් දාගෙන ඉවරයි. ඉතින් අන්තිමට කරන්න තියෙන ඔයාලට weather API key ගන්න. ඉතින් weather report එකක් ඕනේ. මොකක් හරි city එක ඔයාලට weather report එකක් ඕන නම් මෙන්න මේ විදිහට ඔයාලගේ weather API key එක දාගන්න පුළුවන් මෙතෙන්ද. ඉතින් ඔයාලා දැන් ගන්න ඕනේ ඔයාලා කලින් වගේම යන්න ඔයාලගේ රිස්පිටර් එකට රිස්පිටර් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා පල්ලේ හතරවෙනි තැන මෙතන weather API key කියලා එකක්. ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ අර කලින් වගේම ඔයාලට මෙතනින් sign up වෙන්න වෙනවා මේ වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට sign up කියන එක දෙන්න. sign up කියන එක දුන්නාට පස්සේ මේ විදිහට ඔයාලගේ email එක විස්තර ටික ගහන්න වෙනවා. මෙතනින් ඔයාලගේ email එක type කරගන්න. email එක type කරගත්තට පස්සේ මෙතන retype email කියලා එකක් වැටෙනවා. ඉතින් ඔයාලා අර කලින් ගාපු email එකම මෙතන paste කරගන්න. paste කරගත්තට පස්සේ මෙතනින් password එකක් ඔයාලට දෙන්න වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා password එක දෙන්න. මොකක් හරි ඉතින් මම විතර use strong password කියන එක දීලා Google එකෙන් මෙතන password එක දෙනවා. ඉතින් මට මේක එකපාරයි ඕනේ නිසා. ඉතින් ඊට පස්සේ මෙතන are you human කියලා වෙලා මෙතන robot test එක වෙනවා. ඔයාලා මෙතනින් robot test එකෙන් I'm not a robot කියන එක දෙන්න. දීලා ඉතින් මෙන්න මෙතන පල්ලේ තියෙන පොඩි box එකක් tick එකක් දාන්න. ඔයාලා අන්න එකක් දාලා මෙතනින් sign up කියන එක දෙන්න. දුන්නාට පස්සේ මෙතන account verification එකක් කරනවා. ඉතින් ඔයාලට email එකක් ඇවිල්ලා තියෙයි verify කරන්න ඔයාලගේ account එක. ඔයාලා යන්න ආපහු ඔයාලගේ email එකට email එකට ගියාට පස්සේ මෙතන weather API key එකෙන් ඔයාලට වැටලා තියෙයි මෙතන to complete your account verification කියලා එකක්. මෙතන link එකක් කරලා තියෙනවා. ඔයාලා අන්න ඒ link එක click කරගන්න. click කරගත්තා පස්සේ email verification successful වෙලා තියෙනවා. මෙතන ඊට පස්සේ ඔයාලට දෙන්න ඔයාලගේ මේ website එකට log වෙන්න login page එකට යන්න. login page එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ email එකයි password එක දීලා මෙතනින් මේ tick එකක් දෙන්න. මෙතන remember me next time කියන එක දීලා මෙතනින් login කියන එක දෙන්න.
ලොකු කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ API key කියලා ගන්න. මෙතනින් API key එක ඔයාලගේ ජෙනරේට් කරලා තියෙනවා weather එකේ. ඉතින් ඔයාලා ගන්න තියෙන දැන් මෙතනින් ඔයාලගේ API key එක copy කරගන්න. copy කරගෙන ඔයාලා යන්න config.js ෆයිල් එක ලින්ක් කරන තැනට ගිහිල්ලා අර කලින් වගේ මෙන්න මේ උඩු කොමා දෙක අස්සේ ඔයාලගේ API key එක paste කරගන්න. paste කරගත්තට පස්සේ ඔයාලා API key ටික දාගෙන ඉවරයි. ඉතින් ඔයාලට මේ API key ටික ඕන නැත්නම් ඉතින් මෙහෙම තියන්නත් පුළුවන්. මම කියන්නේ ඔයාලට මේ API key ටික දාගන්න ඉතින් Gemini ChatGPT වගේ ගොඩක් සර්විස් ඔයාලට ඔයාලගේ බොට් එකෙන් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට API key ටිකක් දාගන්න. දාලා ඔයාලා ගන්න තියෙන මෙතන bot owner කියන තැනයි මෙතන owner number කියන තැනයි නම්බර් දෙකක් තියෙනවා. ඔයාලා ගන්න තියෙන මෙන්න මේ නම්බර් දෙක වෙනස් කරගන්න එක. ඉතින් මෙන්න මෙතනින් ඔයාලගේ බොට් හදපු නම්බර එක තියෙනවනේ අන්නේ නම්බර එක මෙතනින් දාගන්න කියලා මම කියනවා. ඉතින් වෙන නම්බර මොකුත් දාන්න යන්න එපා. ඔයාලගේ බොටාව හදපු නම්බරේ විතරම දාන්න. ඉතින් ඔයාලගේ WhatsApp account දෙකක් තියෙනවා නම් ඒත් කමක් නැහැ. ඔයාලගේ බොටාව හදපු නම්බරේ විතරක් මෙතනින් දාගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන නම්බර් එකක් දාලා තියෙනවා මම අන්නේ නම්බර් එකේ මෙතන තරුව මෙතන 94 කියලා තියෙනවා අන්නේ එතෙන් දෙනකම් කපා ගන්න. එතනින් ඉඳන් කපාගෙන ඔයාලගේ WhatsApp හදපු නම්බර් එක දාන්න මෙතෙන්ද 94 නැතුව ඒ කියන්නේ බිංදුව නැතුව ඊටු ටික මෙතනින් ටයිප් කරගන්න. මේ විදිහට මෙතන bot owner කියන තැන ටයිප් කරලා මෙතන owner number කියන තැන ටයිප් කරගන්න අන්නේ නම්බර් එකම. ඉතින් මෙන්න මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඒ ටිකක් දාගෙන ඉවරයි. ඊට පස්සේ ගන්න තියෙන මෙතන auto read status කියලා දාන මෙතන show කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ බොටාට auto read කරන්න පුළුවන් status මෙන්න මෙතනින්. ඉතින් ඔයාලට මෙතනින් true හරි false හරි දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට auto status read කියන එක enable කරගන්න ඕන නම් true කියලා තියන්න. එහෙම එකක් ඕනේ නැත්නම් ඔයාලට මෙතනින් false කියලා ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන්නේ බොටාගේ මොඩ් එක තෝරගන්න. ඉතින් බොටාව වැඩ කරන්න ඕනේ public නම් public කියලා දාන්න. ඒ කියන්නේ දැන් ඔයාලගේ බොටාව හදුවාට පස්සේ ඕන කෙනෙක්ට ඔයාලගේ බොටාව යූස් කරන්න පුළුවන්. public කියලා තිබ්බොත්. ඉතින් private කියලා තිබ්බොත් ඔයාලට විතරයි ඔය කියන්නේ ඔයාලගේ බොටාව හදපු නම්බරයට විතරයි ඔයාලට යූස් කරන්න පුළුවන් බොටාව. ඉතින් private කියලා දෙනවා නම් විතරයි ඔයාලගේ බොටාව ඔයාලට විතරක් යූස් කරන්න පුළුවන් private කියලා තිබ්බොත්. ඉතින් public කියලා තිබ්බොත් ඕන කෙනෙක්ට යස් කරන්න පුළුවන් ඔයාලගේ WhatsApp එකේ ඔයාලගේ බොටාව. ඉතින් මෙතන public කියලා තියන්න නැත්නම් ඔයාලට විතරක් යූස් කරන්න ඕන නම් private කියලා දාගන්න. ඉතින් අන්නේ විදිහට edit එක කරගන්න. ඉතින් මේ edit එක කරගත්තට පස්සේ ඔයාලගේ බොටාව edit කරගන්න තියෙන ටික ඔක්කොම edit කරලා ඉවරයි. ඉතින් ඒ විදිහට edit කරගත්තට පස්සේ ඔයාලට ගන්න තියෙන මෙතන commit changes කියන එක දෙන්න. දීලා මෙතනින් ආයෙත් commit changes කියන එක දීලා මේ ෆයිල් ටික save කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට secret scanning කියලා එකක් වටනොත් ඔයාලා කරන්න ඕනේ මෙතනින් it's used in test කියලා එක දෙන්න. අන්න ඒක දීලා මෙතනින් allow secret කියන එක දෙන්න. මොකද අපි API key ටිකක් මෙතනින් දාන්න තියෙන හින්දා තමයි මේ වගේ message එකක් එන්නේ. ඔයාලා මෙතනින් it's used in test කියන එක දීලා මෙතනින් allow secret කියන එක දෙන්න අනිවාර්යයෙන්. ඒක දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් commit changes කරන්න පුළුවන්. ආයෙත් මෙතනින් commit changes කියන එක දීලා ඔයාලා save කරගන්න. ඔයාලා edit කරපු ටික. ඉතින් save කරගත්තට පස්සේ ඔයාලා API keys ටිකක් දාලා edit ටිකක් කරගෙන මේ විදිහට session ID එකක් දාලා ඔයාලගේ බොටාව edit කරගන්න ඕන ටික edit කරගෙන ඉවරයි. දැන් තියෙන ඔයාලගේ බොටාව deploy කරගන්න. ඉතින් deploy කරගන්න ඔයාලා යන්න අපෝ ඔයාලගේ code කියන එකට ගිහිල්ලා ඔයාලගේ files ටිකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා GitHub එකට ගියාට පස්සේ ඔයාලගේ ෆයිල් ටික මෙතන තියෙනවා. ඉතින් දැන් තියෙනවා ඔයාලට ඔයාලගේ බොටාව deploy කරගන්න. ඉතින් deploy කරගන්න ඔයාලා කරන්න ඕනේ මෙතන චුට්ටක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ මෙතන deployment methods කියන තැන මම method 4ක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ WhatsApp bot එක GitHub එකේ workflows වලින් deploy කරගන්න. එහෙම නැත්නම් ඔයාලට Replit එකෙන් deploy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට GitHub එකේ code spaces වලින් deploy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට Railway එකෙන් deploy කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඉතින් WhatsApp bot ගේ මේ WhatsApp bot ගේ දන්නවා MD කියන WhatsApp bot ගේ තියෙන feature එකක් තමයි ඔයාලට movie download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති movie එක ඕන type එක movie එකක් download කරගන්න පුළුවන්. ඉතින් movie download කරගන්නවා නම් විතරක් ඔයාලා මෙතනින් GitHub actions කියන එකෙන් deploy කරගන්න. ඒ කියන්නේ GitHub ඒ workflows වලින් deploy කරගන්න. මොකද code spaces හරි Replit වලින් හරි Rail එකෙන් හරි deploy කරොත් ඔයාලට movie එක download වෙනවා. download වුණාට ඔයාලට upload වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ chat එකට එන්නේ නැහැ. මොකද දැන් movie එකක් ගත්තාම overall GB 2ක් වගේ වෙනවා movie එකේ size එක. ඉතින් එච්චර host කරන්න බෑ. මොකද මේ
ෆ්‍රී ප්ලෑන් එකකින් නම් එච්චර හොස් කරන්න අමාරුයි. මොකද ඔයාලට RAM එක CPU එක පොඩි අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ මේ GitHub Actions කියන එකෙන් deploy කරොත්. ඒ හින්දා ඔයාලා movie download කරගන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා කරන්න ඕනේ තමයි මේ GitHub workflows වලින් deploy කරගන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔබත් මෙතන කියන්න ඕනි නැත්නම් අවුලක් වෙනවා ඔයාලා බොටාව යූස් කරද්දී. ඉතින් මම deploy කරන්න මෙතන GitHub Actions කියන එකෙන්. ඉතින් මම ඉස්සරහට වීඩියෝ අරන් ඉන්නම් core spaces වලින් Replit වලින් Rails එකෙන් deploy කරන්න කොහොමද කියලා. ඉතින් ඔක්කොම එක වීඩියෝ එකේ කරන්න අමාරු නිසා. ඉතින් GitHub Actions එකෙන් ඔයාලා deploy කරගන්න ඕන නම් බොටාව ඔයාලා කරන්න ඕනි. මෙතනින් චුට්ටක් පල්ලෙහාට යන්න. චුට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කෝඩ් එකක් තියෙනවා. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න එක. ඉතින් ඒක කොපි කරගන්න මෙතනින් තියෙනවා කොපි අයිකන් එක. මේක කොපි කරගන්න මෙන්න මෙතන කොපි අයිකන් එක උඩ ක්ලික් කරන්න. එහෙමත් කොපි වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා කොපි කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා කොපි කරගත්තාට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට උඩටම යන්න. උඩටින් ගියාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලගේ ටූල් බාර් එකේ තියෙන පොඩි actions කියලා ටූල් එකක්. මෙන්න මේ actions කියන ටූල් එක උඩ ක්ලික් කරගන්න ඔයාලා. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා search workflows කියලා එකක්. ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන search workflows කියන තැන node.js කියලා type කරගන්න. මෙන්න මේ විදිහට type කරලා ඔයාලා මෙතන search කරගන්න. search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන node.js කියලා එකක් වැටලා තියෙනවා. දැන් කරන්න ඕනේ ඔයාලා මෙතනින් configure කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ කෝඩ් එකක් වැටෙනවා ඔයාලට. ඉතින් ඔයාලට මේ කෝඩ් එක edit කරගන්න පුළුවන්. ඉතින් දන්නේ නැති කෙනෙක් නම් ඉතින් මම අර කලින් කෝඩ් එක දාලා තිබ්බේ මෙන්න මේ විදිහට paste කරගන්න මෙතනින්. ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන text එක තියෙනවානේ මේ text එක select all කරලා අයින් කරලා දාගන්න. අයින් කරලා දාලා අපි අර කලින් copy කරගත්ත කෝඩ් එක මෙතනින් paste කරගන්න. paste කරගත්තට පස්සේ ඔයාලා කෝඩ් එක දාගන්න ඉවරයි. කෝඩ් එක දාගන්න ඉවරනාට පස්සේ ඔයාලා ගන්න තියෙන අර කලින් වගේම මෙතනින් commit changes කියලා බටන් එකක් තියෙනවා. commit changes බටන් එක දීලා මෙතනින් ආයෙත් commit changes කියන එක දීලා මේ ෆයිල් එක save කරගන්න. save කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ බොටාව deploy වෙනවා. ඉතින් ඔයාලා මෙතන actions කියන එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන create node.js yml කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා jobs යටතේ මෙතන build 20x කියලා එකක්. ඔයාලා අන්න ඒකට යන්න. ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ බොටාව මෙතනින් deploy වෙනවා. ඉතින් දැන් ඔයාලට move කරන්න දෙන්න. ඔච්චර ගන්න තියෙන දැන් ඔයාලට බලා ගන්න ඉන්න තියෙන්නේ මේ බොටාව deploy වෙනකම්. ඉතින් මෙන්න මේ විදිහට npm install කියලා වැටිලා ඔයාලට මෙන්න මේ විදිහේ කෝඩ් ටිකක් වැටිලා ඔයාලගේ බොටාව deploy වෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. session id එක download වෙලා save වෙලා තියෙන්නේ. ඊට පස්සේ initial WhatsApp connection plugin ටික install වෙනවා. install වුණාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන successfully connected to WhatsApp කියලා වැටෙනවා අපේ බොටාව. ඉතින් කරන්න මහ ලොකු දෙයක් නෑ. අර edit ටික කරගන්න තියෙන්නේ API keys ටික දාලා edit ටික කරලා session id එක දාලා ඒ ටික කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ WhatsApp බොටා මේ විදිහට auto deploy වෙනවා. ඉතින් දැන් අපේ බොටාව deploy වෙලා තියෙනවා. අපි බලමු WhatsApp එකට ගිහිල්ලා කොහොමද බොටාව deploy වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දාන්නම් ඩිස්ප්ලේ එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා දැන් WhatsApp එකට ගියාට පස්සේ ඔයාලගේ නම්බර් එකෙන් ඔයාලට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන status online කියලා එකක්. ඉතින් මෙන්න මේ status online කියන එක වැටෙන්නේ ඔයාලා අර config.js ෆයිල් එක edit කරනකොට ඕන නම්බර් කියන තැනට ඔයාලගේ නම්බර් එක දැම්මනේ. අන්නේ නම්බර එකට තමයි මේ මැසේජ් එක යන්නේ. ඉතින් මම ඒක දාගන්න ගියේ ඔයාලගේ WhatsApp එකේ බොටාව හදපු නම්බර එකටමයි. ඉතින් ඔයාලා ඒ දාපු නම්බරේට මෙන්න මේ වගේ මැසේජ් එකක් ගිහලා තිනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපේ බොට්ට දැන් deploy වෙලා තියෙන. අපි බලමු අපේ බොටාව වැඩ කරනවද කියලා. ඉතින් WhatsApp bot කෙනෙක් ඔයාලා use කරන්න දන්නේ නැත්නම් ඒ කියන්නේ දැන් WhatsApp bot එකක් හදාගන්න අලුතෙන්ම නම් ඔයාලා ඉතින් මේ ගැන කිසි දැනීමක් නැත්නම් ඔයාලට කියන්නේ මේ. ඉතින් මේ WhatsApp bot අපි use කරන්නේ command use කරලා. ඉතින් command use කරනවා කියන්නේ ඔයාලා හිතන prefix එකේ විදිහට dot එකක් තමයි තියෙන්නේ. ඉතින් prefix එක කියන්නේ ඔයාලා dot එක තියලා තමයි අනිවාර්යයෙන්ම message එක යවන්න ඕනේ. එහෙම නැත්නම් මේ plugin වැඩ කරන්නේ නැහැ එකක්වත්. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙතන dot කියන එක දීලා ඔයාලට ඕනි command එක ගන්න එක. ඉතින් උදාහරණයක් විදිහට අපේ බොටා ඉන්නවාද ඒ කියන්නේ අපේ බොටා ඇලියුද කියලා බලා ගන්න නම් ඔයාලා ගන්න ඕනේ dot එක තියන්න. dot එක තියලා මෙන්න මේ විදිහට aliu කියලා type කරගන්න simple අකුරෙන්. ඉතින් aliu කියලා type කරලා මෙතනින් send කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ message එක යවන්න.
ඒකට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන රියැක්ට් එකක් වෙලා මෙන්න මේ විදිහට මැසේජ් එක ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපේ බොටාව සාර්ථක විදිහට වැඩ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බොටාව හදාගන්නේ. ඉතින් මහලු අමාරුවක් නැහැ ඔයාලා දන්නවා. ඉතින් මම දැන් පෙන්නන්නම් අපේ බොටාවේ තියෙන වැඩ කැලි ටික. ඉතින් ඔයාලා ඩොට් මෙනු කියන එක ටයිප් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපේ බොටාවේ මෙනු එක එනවා. ඉතින් මෙනු එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් මෙනු එක තියෙනවා, ලෝගෝ මෙනු එක, group, utilities, tools, AI, convert, anim, search, fun, main, home, other කියලා මෙනු ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ මෙනු ටිකෙන් තියෙන්නේ මෙතන ප්‍රධාන මෙනු එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රධාන මෙනු එකේ ඇතුලේ තියෙනවා මෙතන ඩවුන්ලෝඩ්, ලෝගෝ, ඒ වගේ පොඩි මෙනු ටිකක්. ඉතින් ඔයාලා කරන්න ඕනේ ඩවුන්ලෝඩ් මෙනු එක බලා ගන්න ඕනේ නම් ඒ කියන්නේ මේ බොටාගේ ඩවුන්ලෝඩ් මෙනු එකේ තියෙන්නේ මොනවද අපිට මේ ඩවුන්ලෝඩ් මෙනු එකෙන් මෙයාලා මේ බොටා දීලා තියෙන මොනවද කියලා බලා ගන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ මෙතන .download කියන එක ඔයාලා දෙන්න. දීලා බොටාට දාන්න මේක මැසේජ් එක. ඉතින් .download මෙනු එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට download මෙනු එකේ විස්තර ටිකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, Twitter වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, Instagram link එකක්, ringtone එකක්, TikTok වීඩියෝ එකක්, YouTube එකේ post එකක්, FB වීඩියෝ එකක්, Google Drive එකකින් මොකක් හරි ෆයිල් එකක්, PDF file, ඊට පස්සේ වටිනම දේ තමයි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් පෙලක් WhatsApp බොට් ලගෙන් ඔයාලට ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඉතින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් WhatsApp බොට් ලා ඉන්නවා. ඉතින් මේ බොට් එකගෙනත් ඔයාලට ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕනි ෆිල්ම් එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් Pinterest ඔයාලට වීඩියෝ එකක් හරි ඔයාලට ඉමේජ් එකක් හරි මොකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ සින්දු ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වීඩියෝ කියන්නේ YouTube වීඩියෝ තමයි ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ wallpaper ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්න. ඉතින් මම මේ විදිහට .apk කියලා ගහන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙතන ඔයාලට කමාන්ඩ් එක දීලා තියෙනවා මේ ඩවුන්ලෝඩ් මෙනු එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරනවා. ඔයාලා ගන්න ඕනේ මෙතන .apk කියලා ගහන්න Twitter වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඔයාලා .twitter කියලා ගහන්න ඒ විදිහට මෙන්න මේ කමාන්ඩ් එක දීලා තියෙනවා පැහැදිලිව මේ WhatsApp එකේ මෙනු එකේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මම ඇප් එක ඩවුන්ලෝඩ් කරලා පෙන්නනවා කියවනේ. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙතන .apk කියලා ගහන්න. apk ගාලා පොඩි ස්පේස් එකක් තියලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇප් එකේ නම ගන්න. මම මේ විදිහට උදාහරණයක් විදිහට WhatsApp කියලා ටයිප් කරගන්න. ටයිප් කරලා අපි දාමු බොටාට. අපි බලමු බොටා ඩවුන්ලෝඩ් කරලා එවනවාද කියලා. ඉතින් මේ විදිහට විනාඩියක් වගේ යද්දි ඔයාලගේ APK එක ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයාලා .apk කියලා ගහලා ඔයාලගේ ඇප් එකේ නම ගැහුවට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලා ගියෙත් නෑ. තත්පර ගානකින් ඔයාලගේ WhatsApp එකේ WhatsApp app එක ඩවුන්ලෝඩ් වෙලා ඉලා තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට WhatsApp app එක තමයි ඩවුන්ලෝඩ් කරේ. ඉතින් මේ විදිහට විනාඩියක් වගේ යනවා ඔයාලගේ app එක ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඉලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි app ඩවුන්ලෝඩ් කරගන්නේ. දැන් ඉතින් අපි බලමු ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඉතින් ගොඩක් කට්ටිය අහන දේ තමයි WhatsApp bot එක හදා ගන්න ඕන. ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ එක. ඉතින් ගොඩක් කට්ටිය කියන දේ තමයි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕන කියන එක. ඉතින් මම ෆිල්ම් එකකුත් ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම් ඔයාලට ලයිව්ම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් කියලා මේ WhatsApp bot එකෙන්. ඉතින් මම මේ විදිහට .movie කියලා ගහන්න. movie කියලා ගහලා අපි උදාහරණයක් විදිහට ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා බලමු. ඉතින් මම මේ විදිහට මම කැමති ෆිල්ම් එකක් තියෙනවා චේලා කියලා. ඔයාලත් බලලා ඇති. මම මේ විදිහට අපේ ෆිල්ම් එකේ නම ගහලා සෙන්ඩ් කරන්නම්. සෙන්ඩ් කරලා පස්සේ අපි බලමු කොහොමද ලෝඩ් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට සෙන්ඩ් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා ඔයාලගේ ෆිල්ම් ලිස්ට් එක තියෙනවා. ඉතින් ඔයාලා සර්ච් කරන ෆිල්ම් එකේ මත තමයි මේ ලිස්ට් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔයාලා ජේලා කියලා සර්ච් කරලා දැන් මම ජේලා කියලා සර්ච් කරේ. ඉතින් එහෙම සර්ච් කරලා පස්සේ ඔයාලට මේ විදිහට ෆිල්ම් එකේ විස්තර ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් ෆිල්ම් තියෙනවා මෙතන නමයක් ඇවිල්ලා තියෙනවා අපිට. ඉතින් අපිට ගන්න තියෙන්නේ මේ ලිස්ට් එකෙන් අපිට ඕනි ෆිල්ම් එක තෝරගන්න එක. ඉතින් මගේ ෆිල්ම් එක තියෙනවා මෙතන පළවෙනි එකට. ඉතින් තෝරගත්තට පස්සේ ඔයාලගේ ෆිල්ම් එකේ අංකේ තෝරගත්තට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මේ මැසේජ් එකට රිප්ලයි කරන්න. දැන් මෙතන එක තමයි මගේ ෆිල්ම් එක. ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ අංකේ තෝරගන්න. අංකේ තෝරගෙන මේ WhatsApp මැසේජ් එකට රිප්ලයි කරන්න ඔයාලගේ ෆිල්ම් එක තියෙන නම්බර් එක. ඉතින් මේ විදිහට මම 1 කියලා සෙන්ඩ් කරන්නම්. සෙන්ඩ් කරලා පස්සේ ඔයාලා බලන්න පුළුවන් රියැක්ට් එකක් වෙනවා. රියැක්ට් එකක් වෙනාට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා.
ඉතින් ඔය විදිහට අපේ ෆිල්ම් එකේ තම්නෙල් එකත් එක්ක මෙන්න මේ විදිහට විස්තර ටිකක් වෙලා තියෙනවා. වෙලා ඔයාලට බලගන්න පුළුවන් මෙතන choose movie quality කියලා වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙනවා 480 720 1080 කියලා quality තුනක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ඕනි quality එකකින් වීඩියෝ එක download කරගන්න. ඔයාලගේ ෆිල්ම් එක download කරගන්න. ඉතින් මම මේ විදිහට පළවෙනි එක තෝරගන්නම්. එහෙම නැත්නම් මම ඔයාලට 720ම download කරලා පෙන්නන්නම්කෝ. ඉතින් මේ විදිහට අපේ වීඩියෝ එක ෆිල්ම් එක අංක තෝරගන්නන කොල්ටියගේ අංක තෝරගෙන මේ විදියට සෙන් කරන්න වල කොල්ටිගේ අංකේ ඉතින් මම මේ විදිහට 720 ගන්න දෙක කියලා සෙන් කරනවා අපි බලමු ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙලා එන්නද කියලා ඉතින් අපි බලමු කොච්චර වෙලාවක් යනවද කියලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙලා එන්න ඉතින් අපි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙනකම් මම පොඩි දේවල් ටිකක් කියන්නම් මේ WhatsApp bot එකේ ඉතින් ඔයාලට මේ WhatsApp bot ඩිප්ලොයි කරගෙන ඔයාලට කැමති විදිහට යූස් කරන්න පුළුවන් ඉතින් මේ WhatsApp bot එකේ ෆීචර්ස් ගැන කිව්වොත් ඩවුන්ලෝඩ් මෙනු එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වුණා මේ වගේ ඕනි ඒ කියන්නේ සෝෂල් මීඩියා ඕනි එක වීඩියෝ ඔඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලෝගෝ මෙනු එකේ තියෙනවා ටයිප් ලෝගෝ කියලා එකක් තියෙනවා ඉතින් අපි ලෝගෝ මෙනු එක උදාහරණයක් විදිහට අරන් බලමු ඉතින් ලෝගෝ මෙනු එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලෝගෝ හදා ගන්න පුළුවන් ඔයාලට ගොඩක් ඉතින් මේ ඕනි එකකින් ඔයාලට ලෝගෝ එකක් හදා ගන්න පුළුවන් ඉතින් අපි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ ලෝගෝ එකක් හදන්නේ කොහොමද කියලා බලමු ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් තව බලා ගන්න මෙතන මෙනු එකේ සර්ච් මෙනු එක තියෙනවා ෆන් මෙනු එක තියෙනවා ඉතින් ඔයාලට ට්‍රිවියා ක්විස් try ගන්න පුළුවන් මේ ෆන් මෙනු එකෙන් ඊට පස්සේ ටූල්ස් වල ගොඩක් දේවල් තියෙනවා ඊට පස්සේ වටිනම දේ තමයි අපි අර API keys ටික දැම්මනේ අන්න API keys ටික දාලා අපි මොනවද කරන්න පුළුවන් කියලා බලමු ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ අපි බලමු කොහොමද මේ ටික කරන්න කියලා AI එකේ අපි මොනවද දීලා තියෙන්නේ මේ WhatsApp bot එකේ කියලා බලමු ඉතින් අපි බලමු ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙලා කොච්චර වෙලාවක් ඇයිද කියලා ඩවුන්ලෝඩ් වෙන්න ඉතින් තාම ඩවුන්ලෝඩ් උනේ නැහැ මොකද GB 1.92ක් වෙනවා මේ ෆිල්ම් එක ඉතින් 720 quality-ෙන් ගත්තේ චූට්ටක් වෙලා යනවා අන්න ඒ හින්දා ඉතින් GB එකක් වගේ යනවා නම් උදාහරණයක් විදිහට දැන් මෙතන 480 ගත් වගේ දුන්නා නම් quality එක මේ වෙනකොට download වෙලා ආවිලා තියෙනවා. ඉතින් size එක චුට්ටක් වැඩි නිසා තමයි චුට්ටක් වෙලා යන්නේ. ඉතින් ඉවසීමෙන් බලගෙන අනිවාර්යෙන් ෆිල්ම් එක download වෙනවා. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆිල්ම් එක download කරලා තියෙනවා. ඉතින් GB 2.1ක් කරලා තියෙනවා ෆිල්ම් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් GB 2කට වඩා වුණත් ඔයාලට ෆිල්ම් එක download කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. GB 2.1ක් වුණත් මේ download වෙලා ආවිලා තියෙනවා. ඉතින් මෙතන මැසේජ් එක වෙලා තියෙන 349ට ඉතින් අපි සෙන්ඩ් කරේ මැසේජ් එක මේ විදිහට අපේ නම්බර එක දුන්නේ 346ට ඒ කියන්නේ විනාඩි 3ක් වගේ කාලයක් ගිහලා දෙන ඉන්න ඉතින් GB 2ක් ඩවුන්ලෝඩ් වෙලා ඉන්න චුට්ටක් වෙලා යනවා ඉතින් ඔයාලා GB එකක් වගේ දුන්නා නම් විනාඩියකින් වගේ ඔයාලට එනවා ෆිල්ම් එක ඉතින් ඔය විදිහට ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලට ඕනි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඊට අමතරව ඔයාලට ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් ෆිල්ම් එකේ නම හරියටම බලා ගන්න ඕනි නම් එහෙම නැත්නම් ෆිල්ම් එකේ විස්තර බලා ගන්න පුළුවන් බලාගන්න ඕන ගැන IMDb රේටින් එක ඉතිං ෆිල්ම් රජස්සුන එකවත්ද ඒ වගේ දෙවල් බලාගන්න පුළුවන් වාලට .imdb කියලගන්න වල වෙබ්සයිට් එක හලත් ඇති .imdb කෙනෙක් ගහලා ඔයාලට ඕනි ෆිල්ම් එක නම දෙන්න නම් දුන්නට පස්සේ වාට බලාගන්න පුළුවන් ඔයාලගේ ෆිල්ම් ගැන විස්තර ඔක්කොම මෙතනින් දාලා තියෙනවා ඉතිං මෙන්න මේ දේ තමයි ඔයාලා ෆිල්ම් එකක් සර්ච් කරගන්නේ ඉතින් සර්ච් කරගත්ත පස්සේ මූවී එකේ නම හරියටම තෝරගන්න නම හරියටම තෝරගෙන ඔයාලා .movie කියලා ගහලා ඔයාලගේ ෆිල්ම් එකේ නම දෙන්න නම දුන්නාට පස්සේ ඔයාලට ඔයාලගේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් ඔය විදිය තමයි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්නේ ඉතින් දැන් බලමු අපි AI මෙනු එකේ අපිට මොනවද දීලා තියෙන්නේ කියලා ඉතින් අපි දැන් අපි API key ටිකක් දැම්මා ඉතින් අපි බලමු ඒක කොහොමද යූස් කරන්න කියලා ඉතින් අපි බලමු දැන් AI මෙනු එකේ කොහොමද තියෙන්නේ කියලා ඉතින් ඔයාලා කරන්න ඕනේ AI මෙනු එක ගන්න .ai කියලා ටයිප් කරලා සෙන්ඩ් කරන්න මැසේජ් එක සෙන්ඩ් කරාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන ප්ලගින් 6ක් ඔයාලට දීලා තියෙනවා මම ඉතින් මේ ප්ලගින් 6 ඔයාලා දීලා තියෙනවා මෙතන chat gpt යූස් කරන්න පුළුවන් කෝඩ් කියලා එකක් තියෙනවා Gemini sentiment caption summarize කියලා එකක් තියෙනවා ඉතින් මේ වගේ වෙන්නේ ඔයාලට chat gpt යූස් කරන්න පුළුවන් chat gpt යූස් කරන්න ඔයාලා කරන්න ඕනේ .chat gpt කියලා දෙන්න ඉතින් chat gpt කියලා දීලා ඔයාලට chat gpt එකෙන් අහන්න ඕනේ මොකක්ද කියලා දෙන්න
ඉතින් මේ විදිහට ටයිප් කරගන්න. මම හායි කියලා ටයිප් කරනවා. මම හායි කියලා ටයිප් කරලා පොඩි මේසේජ් එකක් යවන්න. ඒවට පස්සේ බලන්න පුළුවන් මෙතන hello how can I assist you today කියලා එන්න තියෙනවා. ඉතින් ඔයාලට තියෙන ඕනි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ chat GPT එකෙන් අහලා ඔයාලට දැනගන්න පුළුවන්. සිංහලෙන් වුණත් ඔයාලට දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ බලමු අපි කෝඩ් කියන එකෙන් මොනවද ඒක ඉතින් ඔක්කොම කරලා පෙන්නන්න හරි මම කෝඩ් කියන එකෙනුත් මොකද වෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් .code කියන එකෙන් ඔයාලට පුළුවන් ඕනි කෝඩ් එකක් ලියාගන්න. ඉතින් අපි උදාහරණයක් විදිහට .code කියලා දීලා අපි මොකක් හරි එකක් ටයිප් කරමු. අපි ටයිප් කරමු create simple python jet කියලා. ඉතින් අපි බලමු අපේ කෝඩ් එක මෙහා එවනවද කියලා. chat GPT එක පාවිච්චි කරලා තමයි මේ කෝඩ් කියන එකෙන් වැඩ කරන්නේ. ඒකයි මම ඔයාලට අර API key එක දාගන්න කිව්වේ. ඉතින් API key එකෙන් තමයි මේ ටික වැඩ කරන්නේ. ඉතින් ඔයාලා API key එක දාගත්ත නැත්නම් chat GPT එකවත් කෝඩ් වත් Gemini වත් ඒ ටික ඔයාලට එකක්වත් යූස් කරන්න බෑ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතනින් මගේ 2D game එකක් හදන්න කියලා තමයි කෝඩ් එකක් ඉල්ලුවේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ බොටාගේ කෝඩ් කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කෝඩ් එකක් දීලා ඉවරලා තියෙනවා මෙයාලා. ඉතින් ඔය විදිහට කෝඩ් ජෙනරේට් කරගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට කෝඩ් කියලා දීලා ඔයාලට ඕනි කෝඩ් එක මොකක්ද කියලා ටයිප් කරලා සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ඕනි කෝඩ් එක මෙයාලා ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඔය විදිහට තමයි කෝඩ් එක යූස් කරන්නේ. එහෙම තව මේකේ ෆීචර්ස් තියෙනවා ගොඩක්. ඉතින් කැප්ෂන් කියන එකෙන් එන්නේ ඔයාලා මොකක් හරි ඉමේජ් එකක් දීලා ඉමේජ් එකක් දාන්න ඕනේ. ඉමේජ් එක දාලා කැප්ෂන් එකේ දීලා .caption කියලා දාන්න. දැම්මට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ ඉමේජ් එකේ තියෙන්නේ මොකක්ද කියලා මෙයා කියනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මොකක් හරි ඉමේජ් එකක තියෙනවා නම් ටෙක්ස්ට් එකක් අන්න ඒ ටෙක්ස්ට් එක මොකක්ද ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ ඒ ගැන ෆුල් විස්තරයෙන් මෙයා දෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට කැප්ෂන් එකක් යූස් කරන්න පුළුවන් ඉමේජ් එක මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඊට පස්සේ මෙතන සමරයිස් කියලා එකක් තියෙනවා. ඔයාලට ටෙක්ස්ට් එකක් ඒ කියන්නේ ලොන්ග් ටෙක්ස්ට් එකක් ඒ කියන්නේ ඔයාලා මොකක් හරි ඡේදයක් වගේ එකක් තියෙනවා නම් ඔයාලට ඒක සමරි කරලා ගන්න පුළුවන්. මේ සමරයිස් කියන එක දීලා Gemini යූස් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට sentiment කියන එක තියෙනවා. sentiment කියන එකෙන් වෙන්නේ ඔයාලා මොකක් හරි ඡේදයක් දානවා කියලා හිතන්න .sentiment කියලා. ඒකෙන් වෙන්නේ ඔයාලගේ ඡේදය ඇතුළත් වෙලා තියෙන ඉමෝෂන් එක මොකක්ද කියලා මෙයා හරියටම කියනවා. ඔය විදිහට තමයි sentiment කියන එක යූස් කරන්නේ Gemini යූස් කරන්න පුළුවන්. chat GPT වගේම Gemini කියන්නේ ඔයාලට ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන් Gemini එකෙන් හරි chat GPT එකෙන් හරි. ඉතින් ඔය විදිහට තමයි අපේ AI menu එක තියෙන්නේ. ඉතින් logo menu එකක් තියෙනවා මම ඔයාලට කිව්වා. ඉතින් අපි logo menu එකෙන් අපි මොකක් හරි logo එකක් හදා බලමු. මේ විදිහට .logo කියලා දැම්මම පස්සේ .logo menu එක එනවා. ඉතින් logo menu එකේ මෙන්න මේ විදිහට logo එක එක type ගොඩක් තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට මෙතන .blackpink1 කියන එක දෙන්නම්. ඉතින් මේ විදිහට ඔයාලට මොකද්ද ටයිප් කරන්න ඕන කමාන්ඩ් එක කියලා මෙතනින් වැල්ලා තියෙනවා. .blackpink1 කියලා එකක් තියෙනවා. blackpink2 කියලා එකක් තියෙනවා. ඒ වගේ කමාන්ඩ් ගොඩක් තියෙනවා මෙතන මේ විදිහට. ඉතින් ඔයාලට ඕනි කමාන්ඩ් එක ඔයාලගේ logo එකේ මොකක්ද ටයිප් එක කියලා මෙතනින් දීලා ඔයාලට ගන්න දෙන්නේ නමක් දෙන්න. මම මේ විදිහට දානකො කියලා දෙන්නම්. ඊට පස්සේ චූටි වෙලා ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙයා logo එක ජෙනරේට් කරලා යනවා. ඉතින් අපි බලමු අපේ logo එක ජෙනරේට් කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් Blackpink කියන එකේ මේ වගේ logo එකක් තමයි ජෙනරේට් වෙලා එවන්නේ. ඉතින් ඔය විදිහට මේ වගේ logo type ගොඩක් තියෙනවා. ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔක්කොම කියලා දෙන්න වෙලාව මදි නිසා මම එක උදාහරණයක් පෙන්නුවේ. ඉතින් ඔය විදිහට ගොඩක් දේවල් තියෙනවා මේකේ. ඉතින් YouTube search කරන්නත් පුළුවන් ඔයාලට .yts කියලා ගහලා මම මගේ channel එක search කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ විදිහට අපි YouTube එක search කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ අපේ වීඩියෝ ලිස්ට් එක එනවා. ඉතින් ඔය විදිහට YouTube එකේ search කරන්නත් පුළුවන් ඔයාලට ඕනි දෙයක්. ඉතින් ඔයාලා YouTube එකට ගිහලා search කරනවා වගේම තමයි ඔයාලට .yts කියලා ගහලා ඔයාලට search කරන්න තියෙන WhatsApp එකේ ගිහලා ඉතින් ඔය විදිහට ඔයාලට yts කියන එක ගහලා YouTube එකේ search කරන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න, සින්දු ඩවුන්ලෝඩ් කරන්න, media player, Google Drive ඕන එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ටෙස්ට් කරලා බලන්න. ඉතින් මම පොඩි sample text එකක් තමයි ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ WhatsApp bot එක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට මම පොඩි example එකක් පෙන්නුවා අපේ WhatsApp bot එකේ මොනවද තියෙන්නේ දේවල් කියලා. ඉතින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එකත් පෙන්නුවා. ඉතින් සමහර bot ලගේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන command එක දීලා තියෙනවා.
ඒනට ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න .movie කියලා ගහලා අපි හිතමු මොකක් හරි ෆිල්ම් එකක් ගහුවා කියලා. එතකොට එන්නේ අර IMDb එක සර්ච් කරා වගේ ෆිල්ම් එක සර්ච් කරන එක විතරයි වෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් කරන්න බෑ ගොඩක් ඒ වගේ. ඉතින් මේකෙන් ඔයාලට ෆිල්ම් එකක් උනා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට වෙනවා දැන් පෙළ බෝඩ් ළඟ තියෙන එකක් තමයි GB 2කට අඩුවෙන් තමයි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට එහා බෑ. ඉතින් GB 1කට ලිමිට් වෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක එහෙම ප්‍රශ්න නෑ. 720 quality නැත්තම් ඔයාලට 1080 වුණත් ගත්ත හැකි ෆිල්ම් එක කිසි අවුලක් නැහැ. ඔයාලට පේනවා GB 2ක් ගානක් ෆයිල් එකක් වුණා ඩවුන්ලෝඩ් වෙලා ආවා. ඉතින් ඇප් ඩවුන්ලෝඩ් කරනකොට එහෙම විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර ගානෙන් ඔයාලගේ ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා එනවා. ඉතින් FB වීඩියෝ, YouTube වීඩියෝ, සින්දු ඒ වගේ ඕනෑ දෙයක් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එන ස්පීඩ් මේ බොටාව. ඉතින් ඔය විදිහ තමයි අපේ බොටාව යූස් කරන්නේ. ඉතින් මතක තියාගන්න ඕනි දෙයක් තමයි. ඉතින් අර මම කලින් කිව්වත් වගේ ඔයාලට ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් යූස් කරන්න GitHub Action එක. මම දැන් ඩිප්ලොයි කරලා දුන්න මෙතඩ් එක ඔයාලා යූස් කරන්න. එහෙම නැත්නම් ඔයාලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නැත්නම් ඔයාලට පුළුවන් කෝඩ් බේස් හරි රිප්ලිට් හරි එහෙම නැත්නම් රේල්වේ හරි මොකක් හරි එකක් යූස් කරන්න. ඉතින් මේ බොටාගේ version 1 එක ඒ කියන්නේ මේ රිලීස් කරපු පළවෙනි version එක අලුතෙන්ම රිලීස් කරපු පළවෙනි version එක. ඉතින් බොටා අප්ඩේට් කරද්දී මම ඔයාලට ඒ කියන්නේ version 2 3 4 වගේ වෙද්දී තව මේකට ෆීචර්ස් දාලා ඉතින් උදාහරණයක් විදිහට දැන් මේකේ ෆීචර්ස් තියෙන්නේ සාමාන්‍ය 100ක් 110ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් බොටාව තව ටික අප්ඩේට් කරද්දී මම ඔයාලට ෆීචර්ස් තව දෙන්නම් ගොඩක්. ඉතින් වෙන බොට්ලගේ නැති ෆීචර්ස් වුණත් මම ඔයාලට දාලා හදලා දෙන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට මොකක් හරි ෆීචර් එකක් ඕන නම් ඉතින් මේක මේ බොටාවේ තිබ්බොත් හොඳයි කියලා හිතනවා නම් ඔයාලට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට මම ඒකට ප්ලගින් එකක් හදලා මේ බොටාට දාන්න. ඉතින් ඔයාලගේ අදහස් වැදගත් වෙනවා මේ බොටාව ඉදිරියට අප්ඩේට් කරගද්දී. ඉතින් ඒ විදිහට අදහස් ඔයාලට දාලා තියන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ. මම අනිවාර්යෙන් බලනවා කමෙන්ට් සෙක්ෂන් එක. ඉතින් ඔයාලට අදහස් දාන්න පුළුවන්. ඉතින් දැම්මට පස්සේ මම ඒකට අනිවාර්යෙන් ප්ලගින් එකක් හදලා දෙන්නම්. ඉතින් guys ඔහොම තමයි අද වීඩියෝ එක මම කරන්න කියලා හිතුවේ. ඉතින් වීඩියෝ එක නම් ටිකක් දිගයි. ඉතින් ඒක හිතන්න එපා. මොකද මම A to Z ඔක්කොම කියලා දුන්නා. ඒ කියන්නේ WhatsApp bot කෙනෙක් ගැන දන්නේවත් නැති කෙනෙක්ට වුණත් මේ බොටාව මේ වීඩියෝ එක බලලා මේ බොටාව හදා ගන්න පුළුවන්. මම A to Z ඔක්කොම කියලා දුන්නා GitHub account එක හදන එකේ ඉඳලා. ඉතින් ඔක්කොම විස්තරයතෝ කියලා දීලා තියෙන්නේ. ඉතින් බොටා ගැන දන්නේ නැති කෙනෙක්, ඒ කියන්නේ බොට් එක හදලා නැති ජීවිතේට හදලා නැති කෙනෙක්ට උනත් හදා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. ඉතින් ඔය විදිහට තමයි මම බොටාව හදන එක ඔයාලට කියලා දෙන්න හැදුවේ. ඉතින් ඔය විදිහට තමයි අපේ බොටාව ඩිප්ලොයි කරගන්නේ. ඉතින් මම ඉස්සරහට අරන් එන්නම්. දැන් මම ඩිප්ලොයි කරේ GitHub workflows එකෙන්. ඉතින් ඔයාලට මම ඉස්සරහට අරන් එන්නම් code space වලින්, replit වලින්, ඊට පස්සේ railway එකෙන් ඩිප්ලොයි කරගන්න කොහොමද කියලා. ඊට අමතරව බොටා අප්ඩේට් කරද්දි මම තව ඩිප්ලොයිමන්ට් මෙතඩ්ස් වලට දාන්නම්. උදාහරණයක් විදිහට render එකෙන්, ඊට පස්සේ optilink එකෙන් ඔය වගේ තව ඩිප්ලොයිමන්ට් මෙතඩ් වලට ඇඩ් කරලා දෙන්නම්. එතකොට පහසුයි ඔයාලට. ඉතින් ඔය විදිහට තමයි බොටාව හදන්නේ. ඉතින් වීඩියෝ දික් වුණාට ගණන් ගන්න එපා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බලලා හරියට බොටාව හදාගන්න. ඉතින් බොටාව ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම. ඉතින් මම පෙන්නුවේ ෆීචර්ස් දෙකක් තුනක්. ඉතින් ඔයාලට තව ෆීචර්ස් ගොඩාක් දීලා තියෙනවා මේ WhatsApp බොටාගෙන්. ඉතින් ඔයාලට කැමති මෙනු එකක් දෙන්න. ඉතින් ඩොට් මෙනු කියලා ගහලා ඔයාලගේ මේන් මෙනු එක ගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මම මේන් මෙනු එකේ අර අපේ තියෙන ප්ලගින් ටික සබ් මෙනු වලට කල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති මෙනු එකක් දීලා ඔයාලට ඒ මෙනු එකේ තියෙන දේවල් ටික බලලා ඔයාලට කමාන්ඩ් එක දෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට බොටාව ගාලා අනිවාර්යෙන් යූස් කරලා බලන්න. ඉතින් බොටා යූස් කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට මගේ WhatsApp group එකක් තියෙනවා අපේ channel එකටම හදපු එකක්. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එකට join වෙන්න. ඉතින් මම ඔයාලට description එකේ link එක දාලා තියන්නම් group එකට join වෙන්න අපේ. ඉතින් group එකට join වෙලා ඔයාලට තියෙන ප්‍රශ්න මොකක්ද කියලා දාන්න. ඉතින් එතකොට ඔයාලට උත්තරයක් හම්බෙයි. ඔයාලගේ ප්‍රශ්න විසඳගන්න කොහොමද කියලා ඔයාලට උත්තරයක් හම්බෙයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම අනිවාර්යෙන් කමෙන්ට් බලනවා. ඉතින් මගේ කලින් වීඩියෝ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ මම හැම කමෙන්ට් එකකම උත්තර දීලා තියෙනවා මොකක් හරි error එකක් තිබ්බොත් කාට හරි. ඉතින් ඒ විදිහට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා මොකක් හරි අවුලක් තියෙනවා නම්. ඉතින් වීඩියෝ වටිනවා කියලා හිතනවා අනිවාර්යෙන් ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින්
බොට්ලා හදාගන්න ගොඩක් කට්ටිය උත්සාහ කරනවා. ඉතින් හදාගන්න බෑ පෙලක් කට්ටියට. ඉතින් මටත් මැසේජ් දානවා ගොඩක් කට්ටිය බොට් කෙනෙක් හදලා දෙන්න කියලා. ඉතින් ඒ හින්දා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අපේ වීඩියෝ එක. එතකොට පුළුවන් එයාටත් හදාගන්න වීඩියෝ එක බලලා. ඉතින් විදිය තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න අපේ channel එක. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ channel එකෙන් දිනපතාම. ඉතින් මාසයක් විතර වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් ඒක හිතන්න එපා. දැන් අනිවාර්යෙන් වීඩියෝ දානවා. මේ වැඩේට මහන්සි වුණ හින්දා තමයි වීඩියෝ ටිකක් දාගන්න බැරි වුණේ. ඉතින් දැන් ඒක දිගට වීඩියෝ දානවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරලා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.